නැවත අවස්ථාවක් දෙනවා එතුමාට අතපසු වෙච්ච කියන්නේ අසංගඩි කොස්ටා දේවගතිවරයාට උත්තර දීමට අතපසු වෙච්ච කරුණු කාරණාවන් කතා කිරීමට මේක ආත්මිකයි. මේවා මේ භෞතික මේ හාවර්ස් කොලෙජ් එකේ උපාධි ටික ගත්තයි කියලා ඕව මේව කරන්න බෑ. මේවා නම් දෙඩිවිලි නම් ඒව ගොන් දෙඩිවිලි වෙනවා. කොස්ත සභාවේ සුවල්ප දෙනෙක් තමයි මේ අන්‍ය භාෂාව කතා කරන්නේ. ඒ නිසා ඒගොල්ලොත් කතා කරන 1996 පස්සේ අසුසා රිවයිවල් එකෙන් පස්සේ. එතකන් මේ නොමැති භාෂාවන් කියන්නේ ඒ කාලේ අපි දන්නවා ගොඩාක් සේවාවන් ලෝකෙ සිදු වුණා. සුභාරංචි පැතිරි ගියා. නමුත් ඒක අය අන්‍ය භාෂාව දීමනාව භාවිතා කරා, බයිබල් පරිවර්තනය කරා, මිෂනරි වරුන් ඇටියට එක රටවල් වලට ගිහලා සුභාරංචි කිව්වා. ඒ නිසා අන්‍ය භාෂාව දීමනාව ඒ යුගයේ අත්‍යවශ්‍ය වුණා. දැන් වර්තමානයේ අත්‍යවශ්‍ය. ශ්‍රී ලංකා YouTube නාලිකාව ඉදිරිපත් කරන සංවාදාත්මක වැඩසටහන මිත්‍යාවට එරෙහිව නගන හඬ එළිදරව්ව. අපි අන්‍ය භාෂාවන් ගැන කතා කරා. කිතුණුවන් කතා කරන භාෂා සමහර කිතුණුවන් පිළිගන්නවා, සමහර කිතුණුවන් පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ කියලා කිව්වේ මේ අන්‍ය භාෂාව නැමැති දීමනාව නෙමෙයි. සුද්ධත්ව වහන්සේගේ ආලේපය නෙමෙයි. අර සමහර අය කතා කරන නොතේරෙන શબ્දයකින් කතා කරන භාෂාව පිළිගන්නේ නැහැ කියන එක තමයි අර්ථය. ඒ සම්බන්ධව අපි ෆයිනල් ග්ලෝරි සභාවේ නියෝජනය කරන පාස්ටර් පින්සර් අපිට ඒ ගැන විග්‍රහ කරා. ඒක ප්‍රතිචාරයකට පාස්ටර් අසංගඩි කොස්ටාත් කතා කරා. ඊට පස්සේ පින්සර් පාස්ටර් ඊට ප්‍රතිචාර දක්වා ඔබ සම්පූර්ණ අපිට කරන්න වෙලාවක් තිබුණා. ඔබ ඒ වීඩියෝ එක ඉස්සර බලන්න. ඒ වගේම එයාගේ ෆයිනල් ග්ලෝරි channel එකේ ගිහලා එතුමා මේ අන්‍ය භාෂාව හසුරවන විදිය, අන්‍ය භාෂාව ගැන දරන බොහෝ වීඩියෝ වන් දකින්න පුළුවන්. එතනත් ඒක ඔබ බලන්න. නමුත් දැන් අපි නැවත අවස්ථාවක් දෙනවා එතුමාට අතපසු වෙච්ච කියන්නේ අසංගඩි කොස්ටා දේවගතිවරයාට උත්තර දීමට අතපසු වෙච්ච කරුණු කාරණාවන් කතා කිරීමට ප්‍රථම. ඊට ඉස්සර අපි කියන්නේ ඒ ගැන අවබෝධ වෙන්න ඕනේ. මම ඉස්සර ආදරයෙන් පිළිගන්නවා ෆයිනල් ග්ලෝරි දේවසභාව නියෝජනය කරමින් අපේ ආරාධනාව පිළිඅරගෙන පැමිණ සිටින පාස්ටර් පින්සර්ට අයිබෝවන් පාස්ටර්. පාස්ටර් පළවෙනි ප්‍රශ්නය අහන්න ඕනේ. දැන් අසංගඩි කොස්ටා දේවගතිවරයා ගැන කමෙන්ට්ස් කීපයක් දාලා තිබ්බා. සමහර අය අහලා තිබ්බා අපි දේව ධර්මාචාර්යවරයෙක් කියලා මම එතුමාට ආමන්ත්‍රණය කරන නිසා මොන පදනම මතද අසංගඩි කොස්ටාට දේව ධර්මාචාර්යවරයෙක් කියලා ආමන්ත්‍රණය කරන්නේ කියන එක. ඇත්තටම මම ඒ ගැන විස්තර දන්නේ නැහැ. ඔව් කියපු විදියට ඕස්ට්‍රේලියාවේ මාස්ටර් ඩිග්‍රී කරලා තියෙනවා. කැනඩාවේ යට තියෙනවා මාස්ටර් ඩිග්‍රී. ඒ වගේම මැලේසියාවේ ශාස්ත්‍රවේදී උපාධියක් තියෙනවා. ඒ වගේ ශ්‍රී ලංකාවේ ලංකා බයිබල් කොලෙජ් එකේ එයා උපාධි අරන් තියෙනවා. ඒ නිසා තමයි නුරුඩයාගේ කාර්යාලයට ගියා. ඔබට තමයි දුරකථනය ඔස්සේ එතුමා ඇත්ත උපාධාරයෙක්ද කියලා දැනගන්න පුළුවන්. නමුත් අද ඔබගේ ප්‍රශ්නේ සාධාරණයි. අද කියන්නේ උපාධි කඩේකින් උපාධි ගත්ත අය ගොඩාක් ඉන්නවානේ. ડોක්ටර්ස්ලා ඉන්නවා, රෙවරන්ස්ලා ඉන්නවා, බිෂප්වරුන් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ ව්‍යාපාරය සඳහා ලෝගුවක් දාගෙන, පූජකයන්තුමක් දාගෙන, උපාධි ඇඳුමක් දාගෙන මිනිස්සු මුලා කරන උගේ කාර්යාලවල දාලා තියෙනවා. ඒක බොරුවක්. ඇත්තටම ඉගෙන ගත්ත කට්ටියට අගෞරවයක්. ඒකට මම කියන්නේ මේ දේව සේවය කරන්න උගත්කම අවශ්‍ය නැහැ. නමුත් එතුමා මාස්ටර් කෙනෙක් හරි රෙවරන්ඩ් කෙනෙක් ඇටියට හරි එයා යම් නමක් භාවිතා කරනවා නම් ඒ නමට අදාළ උපාධිය අට තියෙනවා. ඒ වනත් එයා සහෝදරයෙක් ලෙස කිතුණු මිත්‍රයෙක් ලෙස හරි සේවය කරන තරමක් නැහැ. අපි දේව ධර්ම ඉගෙන ගත්තට අපි සහෝදරවරු. අපිට අනිවාර්යෙන් දේව ධර්ම උපාධියක් තියෙන්න ඕනේ කියලා නෑ. නමුත් තියෙනවා. අපි ඉස්සර මාමු දැන් පින්සර් දේවගතිතුමනි ඔබතුමා පළවෙනි වීඩියෝ එක ඔබතුමාගේ පසුබිම ගැන කතා කරා. ඔබතුමාට මොනවා දේව ධර්ම සම්බන්ධව මොනාරි උපාධියක් තියෙනවද? ඒ සම්බන්ධ විස්තර ඔබ අනිතාට කියන්න ඔබට හිතන දේ කිව්වොත්. ඔව් මම ඒ කියන්නේ අපි එක වීඩියෝ එකක් කරා. නැවතත් අර මම විශ්වාස කරනවා ඒ කියන්නේ මට සල්ලි තියෙනවා නම් මම ලොකු කට්ටියක් රැස් කරගෙන කීය හරි බෙදලා
තේරුණාද? ලොකු ලෝගුවක් දාගෙන මම කියනවා ආපි උපාධියක් දෙනවා කියලා. එහෙම උපාධි ගත්ත කෙනෙක් නෙමෙයි. ඒ වගේ තැන් වලට ගිහිල්ලා උපාධි ගත්ත කෙනෙක් නෙමෙයි. තනතුරු ගත්ත කෙනෙක් නෙමෙයි. මම මගේ විනෝදාංශය තමයි බයිබල් පද මෙනෙහි කරන එක. තේරුණාද? මම අවුරුදු ගාණක් තිස්සේ කරේ දේව වචනේ මෙනෙහි කරන එක. ඉතින් මේ මෙනෙහි කිරීම සහ මෙන්න මේ දේවල් තුල ස්වාමින් වහන්සේගෙන්ම ලැබපු දැනුමක් තමයි මම කතා කරන්නේ. ඇත්තටම. මට මොන තනතුරු තිබ්බත් ඒ තනතුරු තානාන්තර මෙතන කියන්නේ යන්නේ නැහැ. එතකොට දැන් ඔබ කියන්නේ මේක අපිට වැදගත් මේ ප්‍රශ්නේ ආපු නිසා. කියන්නේ ඔබ ඇසැම්බලි කෝට් සභාවේ තමයි ඉස්සරම සමාජික පාස්ටර් කෝල්ටන් වික්‍රමරත්න තමයි ඔබ බෞද්ධිස්ම කරන්නේ. ඒකේ තිමෝති කියලා මූලික අධ්‍යාපන පුහුණුවක් තියෙනවා දේව ධර්ම. ඒක කරාද? ඒක මම දැන් කට්ටිය බලාගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලෝ කියන්නේ යාළගේ තිමෝති පුහුණුම තියලා ජායල තියෙන්නේ ඉගෙනගෙන තියනවාද ඒක? ජායල අරන් ගිහිල්ලා දවස් 3 ඔව් මම ඉගෙන ගත්තා. දවස් 3ක ඔව් එනකොට එන්නේ. ඒගොල්ලෝ බයිබල් කොලෙජ් එකේ නෙමෙයි දවස් 3ක කරා බයිබල් කොලෙජ් එකට සම්බන්ධ වෙලා කීප දවසක් හිටියා. ඊට පස්සේ මම ඒකට ගියේ. එතකොට දවස් 3 සභාවේ මම ආයි වෙනද. එතකොට පාස්ටර් කෝල්ටන් නැති වෙලා ඒත් එක්කම මමත් ආයි දවස් 3ක පාට. ඊට පස්සේ ඔබතුමා සම්බන්ධ වෙලා ක්‍රිස්තියානි කියන්නේ ක්‍රයිස් එම්බසි චර්ච් එකේ සම්බන්ධ වෙලා ඒකෙත් එයාලගේ ADC බයිබල් කොලෙජ් එකේ කොරියේම ඉගෙන ගන්න ගියාද? එහෙම සාතිකයක් මොනවාද තියනවාද? ඔව් ඒකටත් මම සම්බන්ධ වුණා. ඒකෙත් සාතික කියන්නේ ඩිප්ලෝමා හරි මොනවාරි එහෙම ඒක තියනවාද නැත්නම් ඒක දැනුමද? උදාහරණයකට සමහර දේවල් අපිට සාතික ඔව් ඩිප්ලෝමා තියෙනවා දැනුමක් තියෙනවා ඒ දේවල්. එතකොට කොයි වසරේද ඔය කොයි ඉගෙන ගත්තේ? ඔව් මේ පහුගිය වසරවල නෑ දැන් සාමාන්‍යව ඩිප්ලෝමා කෝස් එක කරේ කොයි කාලේද? අසංග ඩිකෝස්ලා කිව්වම දැන් පහුගිය දවස්වල උපාධිය කියපු ගමන් ඉගෙන ගත්ත පාසලේ අපිට තොරතුරු ගන්න පුළුවන්. මේක බොරුවක්ද කියලා. ඒ නිසා ගොඩාක් විස්තර ගියා. මං ඉන්නේ වෙන මතයක. නෑ මට අනිවාර්යෙන් ඔබ දේව ධර්ම ඉගෙන ගන්න ඕනේ කියන්නේ නමුත් අර සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් කියලා කිසි කෙනෙක් පිළිගන්නේ නැත්නම් ඒ කියන්නේ මම කෙනෙක් සර්ව සම්පූර්ණයි කියලා කියනකොට ඔබ එයාව සර්ව සම්පූර්ණ දකින්නේ නැතුව ඇතිනේ. එහෙම දැක්කේ නැතුණොතින් ඒ කෙනා තමයි මම මගේ එයාගේ පසුබිමෙන් තමයි මං එන්නේ කියලා කාගේ හරි පසුබිමක් මම මූලික කරගත්තොතින් තේරෙනවද? ඒ පසුබිම එන ඒ ප්‍රධානියගේ අවුලක් තිබ්බොතින් අර ජාතකයේ පෙන්න ළමයට බනිනවා වගේ කේස් එකක් වෙනවා. තේරෙනවද? ඒක නිසා මම කියන්නේ මම ඔය මොනව ඉගෙන ගත්තත් මම කතා කරන්නේ සුද්ධාත්මයන්න් වහන්සේ කියලා දෙන එක විතරයි. ඒක නිසා මම ඔය උපාධි ඒ දේවල් ඒ කොහේ ගියත් අසංගරී කොස්තගාවට ගියත් මම එතුමටත් ගරු කරනවා. තව කොහේ ගියත් ඒ තැන් වලට ගරු කරනවා. ඒ යටහත් පහත්ව ඒ දේවල් ලබනවා. ඒව ඕනේ නේ මේ ලංකාවේ සේවය කරන්නේ. එහෙම නැතුව හැබැයි මගේ මේ දැනුම සහ මම මේ කතා කරන දේ සුද්ධාත්මයන්න් වහන්සේගේ ආනුභාවයෙන් උන්වහන්සේ කරන දෙයකින් හැර වෙන මොකකින්වත් නෙමෙයි. අර කවුරුවත් කියලා දුන්න පළියට මම මේක කියන්නේ නැහැ. ඒක ආත්මයන්න් වහන්සේත් එක්ක විමසලා බලලා ඒක ඇත්තනම් ගන්නවා. ඇත්ත නැත්නම් පැත්තකින් තියනවා. හැබැයි පුද්ගලයා පැත්තකින් තියන්නේ නැහැ මම. පුද්ගලයා මොමල්ලන් ඉන්නේ. හරි අනිවාර්යෙන් එතකොට දැන් මේක කියන්නේ හේතුව අපි දන්න පාස්ටර් ක්‍රිස් ඒ වගේම ඌබර් ටේන්ජර් වැරදි තියෙනවනේ ඒ පුද්ගලයන්ගේ ඒ කියන්නේ භෞතික ලෝකෙන් බැලුවොත්. ඔව් ඒක නිසා ඌබර් ටේන්ජර් ඒ වගේ රටේ ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ ඒගොල්ලෝ ගැන වැරදි මත තියෙනවා. වැරදි මත තියෙන. එතකොට ඔබතුමා හොඳ මතක් තියෙනවා වැරදි මතක්. ඔබතුමා ඒ දෙවෙනි වීඩියෝ එක කරනකොට පැහැදිලි කරා ඒ සභාවෙන් ඔබ එකඟ නොවිච්ච කාරණාවන් නිසා තමයි එතුමා ආව කියලා. එතකොට දැන් ඔබවත් ඒ නිම්මේ මැන්නොත් ඔබට පාඩුවක් වෙනවා. ඒ නිසා එම මාස්ටර් පින්සලව එතනින් ඔබ මනින්න අවශ්‍ය නැහැ. යසු යාදීනව සේවය කරන කෙනෙක්. හැබැයි හොඳ මේ සර්ව සම්පූර්ණ ඔබ මා හැමදේනම දන්න කෙනෙක් ඉන්නවනම් අපි හිතමු කවුරු හරි දේවදාසෙක් ඔව් යා ළඟට ගිහිල්ලා මුළු හදවතින් මේ යටහත් පහත් ඉගෙන ගන්න මම කැමතියි. එහෙම යටහත්කමකුත් තියෙනවා නැත්තේ නෑ. අනිවාර්යෙන්. එතකොට දැන් සමහර කට්ටිය රෙවරන්ඩ් ડોක්ටර්ස්ලා ඉන්නවා. නමුත් දේව ධර්මයේ ඉගෙනගෙන නැහැ ක්‍රමානුකූලව. නමුත් ඒගොල්ලෝ ඒවා භාවිතා කරනවා නම් නියාමනය විය යුතුයි. මම දැන් රෙවරන්ඩ් කියන එක මට ලැබුණා මේ පහුගිය දවස්වල. එහෙම අවශ්‍ය නැහැ මම නෑ. කඩේකින් ගත්තා වගේ එහෙම දිනනවා. නමුත් නෑ ඒ තැන් වැරදි නෑ. ඒ තැන් හොඳයි. තේරුණාද? මං කියන්නේ මං ඒව නෙමෙයි මම තනියම සුද්ධාත්මයන් වහන්සේ කියන දේ විතරයි මම. නෑ අපි දැනුවත් කරන්නේ පාස්ටර් ඒ තනතුරු කිතුණු නොවන අය අනිත් කට්ටිය දැනගන්න පුළුවන් සැත්තටම මෙයා රෙවරන්ඩ් කෙනෙක් වෙන BTH උපාධියක් ගත්ත කෙනෙක්ද නැත්නම් ඩිප්ලෝමා සාතිකයක් ගත්ත කෙනෙක්ද මාස්ටර් ඩිග්‍රියක් කරපු කෙනෙක් කියලා මිනිස්සු රැවටෙන්න පුළුවන් නේ. දැන් මෙයා කියලා උපාධි කඩේකින් ගත්තා කියලා සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහනේ.
හරි ඒ නිසා තමයි අපි මතක් කරේ අපි මාතෘකාවට යමු. මාතෘකාවට යම් වෙලා යනවා අපරාධේ ටයිම් එක. ඔව් මාතෘකාවට යමු. ෆාස්ට් දැන් අපි අසංග ඩිකොස්ටා දේවගතිතුමා කියපු කාරණාවන් වලට ඔබතුමා 6කට වගේ උත්තර දුන්නා. දැන් එතන එක කාරණාවක් තමයි මම මතක් කරන්න කැමති ඔබට කන්ටිනියු කියන්න පුළුවන්. ඔබ කතා කරන අන්‍ය භාෂාව ඔබට තේරෙනවා කියලා කියනවා. නමුත් අසංග කොස්තා කියනවා පෞල්තුමා කතා කරපු අන්‍ය භාෂාව පෞල්තුමා දන්නේ නැහැ. ඒ දීමනාව. එතකොට ඒගොල්ලෝ දන්නේ නමුත් මම කියන්නේ පින්සල කතා කරන දන්නවා කියලා. එතන ඉඳලා ඔබ ඒකටම කරන්නේ. මම කියන්නේ එහෙමනම් එතුමා බයිබලෙන් පෙන්නන්න ඕනේ කොතනදද පාවුතුමා කිව්වේ මම කතා කරන අන්‍ය භාෂාව මම දන්නේ නැහැ. එයා එක බයිබල් පදයක් කෝඩ් කරනවා තේරුණාද? මම ආත්මෙන් යාඥා කරමි සීකල්පනාවෙන් යාඥා කරමි. ආත්මෙන් ගීතිකා කරමි සීකල්පනාවෙන් කියලා. මේ ආත්මෙන් කියන කොටස එයා කෝඩ් කරන්නේ අන්‍ය භාෂාවෙන් කියලා. ඇත්තටම අන්‍ය භාෂාවෙන් තමයි. අන්‍ය භාෂාවෙන් කතා කරන්න ආත්මෙන් යාඥා කරන බැවින් තේරුණාද? එහෙම කියනවා. එතුමා කෝඩ් කරන්නේ නැහැ ආත්මය කියන අන්‍ය භාෂාව කියලා. ආත්මය කියලා අදහස් කරන්නේ වෙනත් අදහසක්. මම බයිබලෙන් එහෙනම් කෝඩ් කරලා පෙන්නන. බයිබලෙන් පෙන්නන්න. තේරෙනවද? ඒක තියෙනවා. ඒම වචනයක් තියෙනවා. තියෙනවනේ බයිබලේ. පළවෙනි කොරින්ති 14 වෙනි පරිච්ඡේදය කියනවා. අන් භාෂාවෙන් කතා කරන්න ආත්මෙන් යාඥා කරන්නේ කියලා කියනවා. හරිද? එතකොට ආත්මෙන් යාඥා කරනවා කියලා කියන්නේ අන්‍ය භාෂාවෙන් යාඥා කරන එකම තමයි. බයිබලේනේ කියලා තියෙන්නේ. මම නෙමෙයිනේ කියලා තියෙන්නේ. හරිද? එතකොට ආත්මෙන් යාඥා කරමි කියලා කියන්නේ ඉස්සෙල්ලා අන්‍ය භාෂාවෙන් කරමි, පස්සේ සිහි කල්පනාවෙන් කරමි. තේරෙනවද? ඊට ඉස්සෙල්ලා ගීතිකාව අන්‍ය භාෂාවෙන්, ඒ කියන්නේ අන්‍ය භාෂාවෙන් කරමි, ඊට පස්සේ සිහි කල්පනාවෙන්. සිහි කල්පනාව කියන්නේ මේ තේරෙන භාෂාවෙන් කියන්නේ. කෙසේ වෙත එතන පිළිවෙලක් මිසක් පාවුතුමා අන්‍ය භාෂාව තේරුම දන්නේ නැහැ කියන තරම් අඥාන කතාවක් නම් කිව්වේ නැහැ. බයිබලේ එහෙම කියලා නැහැ. එහෙම තියෙනවා නම් පෙන්නලා දෙන්න කියන්නේ එතෙන්දි සම්පූර්ණයෙන් පාවුතුමාටත් කරේ අපහසුතාව. ඒ කියන්නේ පාවුතුමා එතන අපහසුය. එතන අපි සමස්ත අය තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි දෙවියන් වහන්සේ ආත්මයේ දෙවියන් වහන්සේව නමස්කාර කරන අය ආත්මයෙන් සහ සැබෑකමින් නමස්කාර කරනවා කියලා. ඒ නිසා ආත්මයෙන් කරන දේ අනිවාර්යෙන්ම වෙලා 아무තු දෙයක් නෙමෙයි. මුළු හදවතින්, මුළු සිතින්, මුළු ශක්තියෙන්, මුළු බුද්ධියෙන් කියන්නේ බොක්කෙන් කරනවා කියන්නේ. ඒම කරන්න ඕනේ. ඒ වගේම ධර්මිෂ්ඨකමක් තියෙන්න ඕනේ කියන අදහසක් තමයි. එතන කියවෙන්නේ. නමුත් නැත්නම් අර Taman නොදන්න දේ නෙමෙයි. නමුත් අන්‍ය භාෂාව කියන්නේ Taman ඉගෙන ගන්න නෑ. ඒ නිසා දන්නේ නෑ. Taman පුහුණු වෙලා නෑ. ඒ නිසා දන්නේ නෑ. Taman ඊට පෙර ඒක ආලා නෑ. ඒ නිසා දන්නේ නෑ. ඒ අදහසෙන් ඒ භාෂාව අපි දන්නේ නැහැ. ඒක තීමනාවක් නිසා. එහෙම වෙන්න පුළුවන්. හරි. දෙවෙනි කාරණාව. ලස්සනට ආවා බ්‍රදර්. හොඳ ප්‍රශ්නයක් ආවා. ප්‍රශ්නෙට මම උත්තර දෙන්න. ස්වාමින් වහන්සේත් එක්ක කතා කරනකොට ආත්මෙන් යාඥා කරන්න කියලා කියනවා. ආත්මෙන් සහ සැබෑකම. එතකොට ආත්මෙන් සහ සැබෑකමින් නමස්කාර කරනවා කියලා කියන්නේ ආත්මයෙන් මම කෝ ආත්මෙන් යාඥා කරනවා කියන්නේ අන්‍ය භාෂාවෙන් කතා කරන එක. හරිද? අන්‍ය භාෂාවෙන් කතා කරන එක ආත්මික යාඥාව. එහෙම නැතුව අපි පල්ලිවල මෙහෙම ඇද්දක පියාගෙන ආත්මෙන් කියලා මෙහෙම හිටියම ඒක ආත්මෙන් ගනුදෙනු කිරීමක් විතර. ඇද්දක පියාගෙන මෙන්න. යාඥාවක් කියන්නේ කටින් එළියට එන්න ඕනේ ප්‍රකාශන. මොකද දෙවියන් වහන්සේගේ වචනේ කියනවා තොල්වල පූජාවක් උන්වහන්සේට සුවඳ දූම පූජාවක් කියලා. අපේ තොල්වල ප්‍රශංසාවක්, තොල්වල ගෞරවය. එතකොට මේ උන්වහන්සේ කියනවා නම් ආත්මෙන් යාඥා කරන්න තොල් වලින්. ඒ කියන්නේ ආත්මෙන් යාඥා කරන්නේ තොල්වල පූජාව එළියට එන්න අනිවාර්යෙන්ම අපි ආත්මික භාෂාවකින් ආත්මෙන් යාඥා කරනවා කියන්නේ අන්‍ය භාෂාවෙන් යාඥා කරනවා. බයිබලේ කියලා තියෙනවනේ දැන් එතන මක වෙන්න බෑ. ඒක කියලා කරන්න වෙන්නේ. ආත්මික භාෂාව. එතකොට දැන් කියන්නේ එතකොට දැන් මාක් සුභාංශි 7 වෙනි පරිච්ඡේදය බාධා කරලා කොන්සුලට් එකෙන් මට එතකොට අතන මිස් වෙනවා. ඒක කියන්නේ අපි ආත්මික භාෂාව කියන්නේ අන්‍ය භාෂාව කියන එක තමයි ඔබගේ තර්කය. එතකොට මාක් සුභාංශි 7 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියනවා ඔවුන් තොල් වලින් මට නමස්කාර කරති. ඔවුන්ගේ හදවත මට දුරස්ය. එතකොට තොල් වලින් කියන්නේ උන් නාමිකව සම්ප්‍රදායකව නමස්කාර කළා. හදවතින් කරේ නැහැ, ආත්මයෙන් කරේ නැහැ කියන එක තමයි එතන යුදෙව්වන්ට දෙවියන්වහන්සේ කරන චෝදනාව. ඒ වගේම කියනවා 7 වෙනි පදයේ උන් මිනිස්යන්ගේ ඉගැන්වීම ගුරුකම් කරගෙන නිරන්තරයෙන් මට නමස්කාර කරනවා. එතකොට චාරිත්‍රවාද. එතකොට යේසුස් වහන්සේ මෙතන කියන්නේ ආත්මයෙන් නමස්කාර කරන්න කියන්නේ අර ආගමික යුදෙව්වන්ගේ චාරිත්‍රවාදයට නෙමෙයි කලන්න ඕනේ.
ආත්මයෙන් මුළු හදවතින්. ඒක තමයි එතන බයිබලයේ කියන්නේ තාගේ දෙවියන් වහන්සේට මුළු හදවතින් මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන් මුළු ආත්මයෙන් ප්‍රේම කරන්න කියලා. ඒ අදහස තමයි බයිබලයේ කියවෙන්නේ. නොදන්න භාෂාව ගැන නෙමෙයි. හරි පාස්ටර්. නොදන්න භාෂාව ගැන නෙමෙයි. හරිද? නොදන්න භාෂාවක් දැන් එහෙනම් දැන් අපේ අසංකටි කොස්ත දේවක ඇතුතුමා කියන විදියට තේරුණාද? මේක මම ඔයා කිව්ව ලිස්සල ගියා කියලා. අන් භාෂාව අන්‍ය භාෂාව කියලා දෙකක් නෑ. ඒකෙන් ලිස්සල ගියා දෙකක් තියෙනවා කියලා. ඊට පස්සේ අන්‍ය භාෂාව අන් භාෂාව කියලා දෙකක් නැත්නම් දෙවියන් වහන්සේ සමග රහස් කතා කරන බැවින් ඒක කාටවත් තේරෙන්නේ නෑ කියලා කියන්නේ කොහොමද? අන්‍ය භාෂාවයි අන් භාෂාවයි කියලා දෙකක් නැත්නම් ඒක හැමෝම දන්න භාෂාවක් නම් ඒක කාටවත් තේරෙන්නේ නැහැ කියලා බයිබලයේ ලියලා තියෙන්නේ. හරි. එතකොට මම ප්‍රශ්නයක් තේරුණානේ. එතන පැහැදිලිනේ. එතන පැහැදිලි මේක බොරුවක් කියලා. සම්පූර්ණයෙන්ම ඒක බොරු. ඒ කියන්නේ භාෂා දෙකක් තියෙනවා. අන් භාෂාවේ අන්‍ය විවිධ භාෂා. ඒක තමයි අපි කියන්නේ. ඒක පැහැදිලි ඔක්කොම දීමනාවේදී තියෙනවා අන්‍ය භාෂාව කතා කිරීමේ දීමනාව සහ අන් භාෂාව පරිවර්තනය කරන දීමනාව. එනම් අන් භාෂාව පරිවර්තනය කිරීමට පුළුවන් නම් ඒක දෙවියන් වහන්සේ පමණක් දන්න රහසක් නෙමෙයි සමස්ත අය දැනගන්න රහස් නොවන භාෂාවක් කියන එක තමයි බයිබලයේ කියවෙන්නේ. ඒ නිසා අන්‍ය භාෂාවන් කියන එක පරිවර්තනය කරන්න නෑ අන්‍ය භාෂාවන් කියන එක පරිවර්තනය කරන්න පුළුවන්. නමුත් ක්‍රියාපොතේ අන්‍ය භාෂාවන් කතා කරලා තියෙනවා. නමුත් අන් භාෂාවන් ක්‍රියාපොතේ කතා කරලා නැහැ. නමුත් රාස් කතා කරනවා කොරින්ති පොතේ කියනවා. අපි දෙවෙනි කාරණාවට යමු. දේවදූතයන් නොදනවා කියන එක එතන අදහස. ඒ භාෂාව. දේවදූතයන් සමග කතා කරනවා. දෙවියන් වහන්සේ දේවදූතය දැනගත්තොත් මොකද්ද ප්‍රශ්නේ? එතුම කියනවා දේවදූතයොත් එක්ක දේවදූතයෝ මිනිස්සුන්ට ඇවිල්ලා කතා කරාලු. මිනිස්සු කවදාවත් ගිහලා දේවදූතයන්ට කතා කරේ නැහැ. තේරුණාද? දේවදූත සේනාවක් දේවදූතයොත් එක්ක කතා කරලා තියෙනවා. තේරුණාද? මේ එලිදරව් පොතේ යොහාන්. ඒ වගේම එලිදරව් පොතේ බැලුවොතින් දෙවෙනි 22 8 කියනවා. ඒ වගේම දානියෙල් පොතේ කියනවා 7 16 කියනවා. තේනවාද? දේවදූත සේනාවක් බැහැලා ඉන්නවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවා. එයාගේ දර්ශනය ඇතුළේදී දානියෙල් එතන ඉන්න දේවදූතයෙක්ගෙන් අහනවා ගිහිල්ලා කතා කරනවා. එතකොට ඒ පදේ ගිහිල්ලා අසංගදී කොස්ත කියන දේවදත්තුතුමා කියන විදියට ඒ පදේ මකලා එන්න ඕනේ එයා හරි වෙන්න. එතනත් වැරදි. හරි. එතන කියන්නේ තවත් කතා කරන දේවදූතයන් රහස් දැනගත්තොත් මොකද්ද ප්‍රශ්නේ කියන එක. දේවදූතයෝ රහස් දැනගත්ත දැන් නේද? ඒක අසංගදී කොස්ත ආනවා. ඔබතුමා මතක් කරන්න කිව්වා. දේවදූතයෝ තේරුණාද? කියන්නේ රහස් දන්නේ නැහැ. දෙවියන් වහන්සේ කතා කරන භාෂාව දේවදූතයෝ දන්නේ නැහැ. දැන් අපි දෙවියන් වහන්සේත් එක්ක රහස් කතා කරන එක දේවදූතයෝ දැනගන්න අවශ්‍ය නැහැ. දේවදූතයෝ දැනගන්න අවශ්‍ය නැහැ. එයා කියනවා දේවදූතයෝ දැනගත්තම මොකද? යකා දැනගත්තත් මොකද කියලා. තේරෙනවද? යකා දැනගත්තම මොකද? එහෙමයි කියන්නේ. යකා දැනගත්තම මොකද කියලාම කියනවා. හරිද? මම රාගපෑමෙන්ම කරලා පෙන්නනවා. එතකොට යකා දැනගත්තම මොකද කියලා කියන්නේ මම පෞද්ගලික දෙයක් ඔයත් එක්ක බෙදාගද්දී තේරෙනවද? ඒක ඔයා දැනගත්තම හරියනවද? හිතන්නකෝ මගේ දරුවට මොනවාරි හානියක් වෙලා. තේරෙනවද? මොනවාරි මොකක් හරි වෙන්න ඕන ලොකුම දෙයක් වෙලා. කියන්න බැරි දෙයක්. මම ඒක කියනවා. අන්නකෝ අයියේ මෙහෙම වෙලානේ කියලා මම කියනවා. ඒක මේ වටේ ඉන්න අය දැනගන්න ඕනේද? එතකොට ඒ තව මේ මොකද්ද මේ අඥාන කතාවක් මට එයාගෙන් ඇහෙනවා. රහස් කතා කරන කෙනා ඒ රහස දන්නවලු. මම රහස් කතා කරන කෙනා මම වීඩියෝ කෑල්ල මෙහෙමම දාලා පෙන්නන්න. රහස් කතා කරන කෙනා Taman කතා කරන රහස දන්නේ කොහමද දානවා? දෙයියනේ මම කතා කරන්න හදනවා නම් රහසක් ඔයත් එක්කලා මගේ හිතේ තියෙනවනේ රහස මන් දන්නේ නැත්තේ කොහෙද මම කතා කරන රහස. එහෙනම් එයා කොහොමද කියන්නේ හතර බීරි කතාවක් රහස් කතා කරන කෙනා රහස දන්නේ නැහැ කියලා. රහස් කතා කරන කෙනා රහස දන්නවා. හරි. එතකොට මේක කතාව ආන්නේ ඉස්සර අපේ ආසංගඩි කොස්ටා ඒක කතාව කියන්නේ ගොඩා පාස්ටර්ස්ලා අන්‍ය භාෂාවන් කතා කරලා ඒක අර්ථය මොකක්ද කියලා ඇහුවාම ඒගොල්ලෝ දෙන උත්තරේ තමයි ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි. පාස්ටර් පින්සර කියනවා
එයා කතා කරන අන්‍ය භාෂාවට වචන අර්ථය තියෙනවා. අර්ථය දන්නවා. ඔන්න හොඳට අහගන්න වචනාකාරව නෙමෙයි අර්ථය තියෙන්නේ. තේරුණාද? වචනාකාර නෙමෙයි සිතුවිලි ආකාරව අර්ථය තියෙනවා. එයා සිතුවිලි ආකාර අර්ථය දන්නවා. ගොඩාක් කට්ටිය කියන්නේ අන්‍ය භාෂාව ඒක අපි ආත්මයෙන් කියන නිසා අපේ සීයෙන් අපිට වැටෙන්නේ නැහැ. ඒ නිසා තේරුම දන්නේ නැහැ කියලා කට්ටිය කියන නිසා තමයි එවැනි අදහසක් කිව්වේ. එහෙනම් පෞල්තුමා අන්‍ය භාෂාව කතා කරාම ඒ නොදන්න භාෂාව, ඉගෙනගත්ත නැති භාෂාව කතා කරපු නිසා ඒගොල්ලෝ ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. ඇයි කතා කරන්නේ මොකක්ද කියලා. නමුත් දෙවියන් වහන්සේ අනුන්ගේ භාෂාවලින් එදේ දුන්නා. දෙවෙනි කාරණාව තමයි යක්ෂයා කියලා එතන අදහස් වෙන්නේ ලුසිෆර්. කියන්නේ එක්තරා දේවදූතෙක්. මනුෂ්‍යයන්ට වඩා කියන්නේ යම් තරක් උසස් විදියටම අවපෝ දේවදූතයෙක්. එතකොට දේවදූතයන්ත් එක්ක තමයි ලුසිෆරුත් සිටියේ. ඒ නිසා ආලෝකයේ දේවදූතයා එසේකියල් 28 වෙනි පරිච්ඡේදයේ ඒසායා පොතේ ඒව තියෙනවා. කියන්නේ ආලෝකයේ දේවදූතයා කියලා. නමුත් ඒ නම් ගාබ්‍රියෙල් දන්න භාෂාව, මිකායල් දන්න භාෂාව මෙයක් දැනගන්න ඉඩකට තියෙනවා. එහෙනම් දෙවියන් වහන්සේත් එක්ක අපි කතා කරන දෙවියන් වහන්සේ දේවදූතයාට ගනුදෙනු කරේ අර්ධ කියන්නේ යෝබ්ගේ කතාන්දරේ බලනකොට නෑ යෝබ්ගේ කතාන්දරේ බලනකොට එතන යක්ෂයා විලා කතා කරනකොට දෙවියන් වහන්සේ සිංහලෙන් තියෙනවා. අපි සිංහල පරිවර්තනය තියෙනවා. ඒක කියන්නේ අන්‍ය භාෂාවෙන් කතා කරනවා. එතකොට මරියතුමියට කතා කරනකොට ඒකෙන් පැහැදිලිව තියෙනවා අර්ථ. එතකොට එලිසබෙත් එක්ක යෝහන් බෞද්ධ මාවත් එක්ක කතා කරා, සකරියස් එක්ක කතා කරා. ඒ වගේම ස්තේපන් සුද්ධාත්මයන් වහන්සේ බෞද්ධිස්ම කරන වෙලාවේ කතා කරා. එතකොට යෝහන් එක එලිදරව් පොතේ කතා කරා. එතකොට ගනුදෙනු කරන හැම වෙලේම අන්‍ය භාෂාව නෙමෙයි දේවදූතයන් සහ යෝහන් භාවිතා කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට තේරෙන භාෂාව ඒ නිසා එලිදරව් පොත භාෂාවෙන් පරිවර්තනය වෙලා තියෙනවා. එහෙනම් බයිබලයේ එතන අසංගඩි කොටස සඳහන් කරනවා කොතනකවත් අන්‍ය භාෂාවෙන් කතා කරා කියවිලා නැහැ. එතකොට අපි දසපනත වුණත් ඒකත් වෙනත් භාෂාව අර්ථය තියෙන භාෂාව එළිය වුණා. ඒ වගේම දානියෙල් පොතේත් අර බිත්තිය එළිය වෙන්නේ අර්ථයක් තියෙන භාෂාව වෙන බයිබලයේ කොතනකවත් නොදන්න භාෂාවක් දේවදූතයන් මනුෂ්‍යයන් අතර භාවිතා උනේ නැහැ කියන තර්කය තමයි අසංගඩි කොටස එතන ඉදිරිපත් කරන්නේ. අනිත් පාස්ටර් අපි අනිත් කාරණාවට යමු. ඔව්. එතන අපි දකිනවනේ පාවුල්තුමා කියනවා ඒ කියන්නේ මම කියන්නේ අපි ඕනේ අනේ මේ අපි මේ දේවදූතයන්ගේ භාෂාවෙන් කතා කරන්න ඕනේ. දේවදූතයොත් එක්ක රහස් කතා කරන්න තියෙනවා නම් ඕන කතා කරාට කමන්නේ. දේවදූතයොත් එක්ක රහස් කතා කරන්න නැතුව අපිට තේරුණාද? එහෙම කතා කරන්න ඕනේ අපේ සිංහල දේවදූතයට තේරෙනවා. තේරුණාද? මොකද භාෂාව නෙමෙයි දේවදූතයට තේරෙන්නේ. භාෂාවෙන් එළියට එන සිතුවිල්ල තමයි දේවදූතයට තේරෙන්නේ. එතකොට කියන්නේ පවුල් කියනවා මම දේවදූතයන්ගේ භාෂාවෙන් කතා කරන්නේ ඌමනාවක් නැහැ යාට. ඒ දේවදූතයන් එයාගේ පවුල්ගේ ලෝකේ තියෙන ඕන භාෂාවක් දන්නවා. තේරුණාද? දේවදූතයන්ගේ භාෂාවෙන් කතා කරන ඒ පවුල්තුමා කියන්නේ මම දේවදූතේ භාෂාව කතා කරා කියන්නේ. දේවදූතයන්ගේ දන්නවා නම් මොකටද කතා කරන්නේ? ඒ කියන්නේ දේවදූතයන්ගේ භාෂාව වලින් කතා කරන්න දන්නම කියලා කියන්නේ තේරුණාද? ඒක ඒ කියන්නේ විවිධ දැනුම් පද්ධතියක් ඒක. දැන් හිතන්නකෝ මම ඉංග්‍රීසි කතා කරන්න දන්නවා මම එහෙම ඒක විවිධ දැනුම් පද්ධතිය. දැන් මම ඉංග්‍රීසි ඔයා දැනගෙන තියෙද්දි මම සිංහල විතරයි මට ඉංග්‍රීසි අමාරුයි. මම සිංහලෙන් ඔයාට කතා කරන්න පුළුවන් නේ. තේරෙනවද? බැරි සිල් නොගෙන ඉන්න එපා. ඒ වගේ මේ මේ දේවදූතයන් සමග කතා කරන භාෂාව කියන්නේ ඉහළ දැනගැන්මකින් තියෙන වෙනත් භාෂාවක්. ඒක එතන ප්‍රේමයනේ මූලික කරන්නේ. ඒක ප්‍රේමයකට ඒක තිබුණත් එච්චර භාෂාවක් තිබ්බත් තේරුණාද? ප්‍රේමය නැත්තම් මේ හැමදේම හිස් වේ කියලා තමයි කියන්නේ. අදහිල්ලෙන් කරන අන්‍ය භාෂාවයි අදහිල්ලෙන් කරන දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනුව හරි මොනවා හරි අන්‍ය භාෂාවෙන් කරන මේ හැමදේම ඇතුලේ අදහිල්ල ප්‍රේමය බලාපොරොත්තු කියන මේ තුන නැත්නම් මේ හැම එකක්ම හිස් වෙනවා. හිස් වෙනවා කියන්නේ මේව තනිකර කොඩි වින කට්ටඩි තමයි. හරි. තේනද? කොඩි වින කට්ටඩි තමයි. හැබැයි කිතුනුව කවදාවත් යහපත් කිතුනුව වචනේ දන්න කිතුනුව අදහිල්ලෙන් සහ මේ අන්‍ය භාෂාවෙන් දෙවියන් වහන්සේ තුල අදහිල්ලෙන් කියන්නේ මේ අන්‍ය භාෂාව කියන්නේ මේ අදහිල්ලෙන් කතා කරන එක. අදහිල්ලෙන් එක කරන්නේ ප්‍රේමය බලාපොරොත්තුව කියන මේ අදහිල්ලත් එක්ක බැඳිලා තියෙන එක කඩන්නේ නැතුව. එතකොට කවුරු හරි කෙනෙක් මේ අදහිල්ල ප්‍රේමය කියන මේ තුන එකට බැඳිලා තියෙන තේරෙනවද? මේ තුන නැතුව ප්‍රේමය බලාපොරොත්තුව කියන දේ නැතුව තමන්ගේ මාංශයේ වාසිය පිණිස
මේ යම් භාෂාවක් යම් ඇදහිල්ලක් පාවිච්චි කරනවා නම් ඒක කිතුණෙක් වුණත් ඒක කට්ටඩිකම. කට්ටඩිකම. එතකොට කට්ටඩි මාත්තුරු සමා වෙන්න ඕනේ. මම කියන්නේ නරක කට්ටඩිකම. කොඩි විනය. කිතුණුව මුවාවෙන් දේව සේවකයන් මුවාවෙන් කට්ටඩියයි ඇසරිසනවා අන්‍ය භාෂාව. හේතුව අන්‍ය භාෂාව කතා කරාම ඒක ඔවුන් කතා කරන්නේ ඇත්තද බොරුද කියලා මනින්න මින්මක් මේවා ආවේ කොහොමද දන්නවද ඔය කට්ටඩි කතා කරන භාෂාව ඒවා ආවේ කොහොමද දන්නවද? ඒ කියන්නේ මන්තර සාතර මන්තරයක් කීරි ඉරක් ඇඳලා මේ මන්තරේ ගුවම මෙතනින් මෙහෙට පනින්න පුළුවන්ද බෑ පිච්චෙනවා. හරි මොකක් හරි හිද්ද වෙමු. ඒ වගේ මන්තර අපි දැකලා තියෙනවනේ මන්තර වලින් සිද්ධ වෙච්ච වැඩ අහලා තියෙනවනේ අපි ලොකුවට අහලා තියෙනවා. නෑ ඒගොල්ලොත් කතා කරන්නේ මේ අන්‍ය භාෂාවට සමාන භාෂාව. දැන් උදාහරණ කියනකොට ඔයගොල්ලෝ බලන්න එයාලා කතා කරන්නේ ජෝතිඩර් බාබු කියලා ඉන්දියාවේ. එයා ලෝකයේ තියෙන සිදුවීම් ගැන ආනකොට එයාට අර රිසිවරේගේ අර භාෂාවෙන් කතා කරලා තමයි උත්තරේ දෙන්නේ. ඒ වගේම තමයි ක්‍රිස්තියානි පල්ලිවල අන්‍ය භාෂාව කතා කරන පාසස්ලා වෙවුලනවා. ඌ කියනවා, කෑ ගන්නවා, දඟලනවා. සමහර කටේ අන්‍ය භාෂාව කතා කරලා බැටෙනවා. ඒ වගේ සමහර තැන්වල අන්‍ය භාෂාව කතා කරමින් තමයි යක්කු දුරු වෙන්නේ. එතකොට මිනිස්සුන්ට පේලිකාවා මේක මොකද්ද? කියන්නේ මේක දිව්‍යමය භාෂාවක් නම් දිව්‍යමය භාෂාව කතා කරන එක්කනාගේ හැසිරීම මේකද කියන එක ප්‍රශ්නාර්ථයක්. අපි ඒකට ඒ සම්බන්ධවද භාෂාව විස්තර කිව්වේ? ඔව් මම මේ කියාගෙන ඉන්නේ මේ බයිබල් පදේ තමයි චුට්ටක් බැලුවේ. අපි හරිලු දැන් කොහොමද මේ මන්තර සාත්තර කියන දේ එහෙම නැත්නම් මේ එයාලා කතා කරන එක ආවේ තේරුණාද? එයාලා කතා කරන එක ආවේ ඒකයි මේකේ අතරේ තියෙන වෙනස මොකක්ද? තේරුණාද? බයිබල් පදයක් මම පෙන්නුවා මම ඒක හොයන්නේ පදේකට මතක් කරොත් මේ බ්‍රදර්ට මතක් වෙන්නේ ලෝකවලට ප්‍රථමව සංගවා තැබූ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කතා කරමු. එසායා පොතේ තියෙනවා දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ගැන. හරි. ඒක ඔකේ ඔළුවේ තියාගෙන ඉන්න පොඩක්. හරිද? ඒ භාෂාව කියන්නේ එසායා පොතේ කියන්නේ එයා කියෝ ලෝකේ මවන්න පාවිච්චි කරන. ලෝකේ මවන්න පාවිච්චි කරපු භාෂාව නෙමෙයි දෙවියන් වහන්සේගේ. ඒ ශබ්ද තරංග ටික නෙමෙයි. ලෝකේ මවන්න කලින් සංගවල තබපු එකක් කියලා තමයි බයිබලයේ පැහැදිලිව තියලා තියෙන්නේ. තේරෙද? අතනත් පටලවගෙන මට බැන්නා. අර පාස්ටර්. හරිද? එතකොට ලෝකේ මැව්වේ නෑ ඒ සංගවල තබපු දෙයින් ලෝකේ මැවීමට කලින් සංගවල තිබිච්ච গুপ্ত භාෂාවක්. තේරෙනවද? ඒක තමයි එතන ඒ කියන්නේ. එම රහස් නෑලු තව මම කියලා දෙන්නම් හරියටම. ඉතින් මේ එතකොට දැන් කතා කරන භාෂාව গুপ্ত භාෂාවක්. අපි කතා කරන භාෂාව গুপ্ত. ඒ කියන්නේ කාටවත් තේරෙන්නේ නැති භාෂාවක්. গুপ্ত බයි. එතකොට গুপ্ත කියන එකේ තේරුම කාටවත් තේරෙන්නේ කතා කරන කෙනාට තේරෙන්නේ නැහැ. කතා කරන කෙනාට වචන ආකාරයෙන් දැන් හිතන්නකෝ දැන් මගේ හිතේ ඔන්න හොඳට උදාහරණ කියනකොට සාමාන්‍ය මේ ගාකට අර ගහට ගෙඩි හැදෙන්න කියලා මං කියනවා. නෑ එහෙම නෙමෙයි. දැන් ගාකට මම කියන ඔරුවක් කියලා. ඔරුවක් කියලා. නමුත් ඒක මම හිතන්නේ ගා කියන වචනේ වැරදි. ඔයා ගහට ඔරුව කියලා කියනවා. හැබැයි ඔයාගේ හිතුවිල්ල තියෙන්නේ මේ ගහ කියලා. ඔයා ගහට කියන නම වචනේ දන්නේ නැති නිසා ඔයාගේ කටින් යන වචනේ ඔයා යන්න අරිනවා ඉත. හරි. එහෙනම් තමන් දොඩවනවා කියන එක. තමන් දොඩවනවා. හැබැයි තේරුම දැන් තමන් හිතන එකක් වෙනයි කතා කරන තව එකක්. කතා කරන්නේ වෙලෙට කටපාවිච්චි කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ සිතුවිල්ල තියෙන අපි තුල. හරි. එතකොට ඒක පරිවර්තනය කරනකොට එකනට කොහොමද ඒක තේරෙන්නේ? දැන් උදාහරණ කියනකොට පරිවර්තනය කරන්න බැරි තේරුණාද වචන දැන් හිතන්නකෝ ඒක භාෂාවම ඔබතුමා පරිවර්තනය කරන්න බෑනේ. එතකොට පරිවර්තනය කරනවා කියලා බයිබලයේ ලියලා තියෙන්නේ පරිවර්තනය කරන්න පුළුවන් ඒ සිතුවිල්ල දැනිච්ච කෙනාට විතරයි. ටිකක් ටෙලිපති වගේ තියෙන්න ඕන යාට. තේරුණාද? මගේ සිතුවිල්ල වාට දැනෙන්නේ. ඔන්න දැන් ටෙලිපති අදලා ගන්න පරිවර්තනය කියන්නේ පරිවර්තනය කියන්නේ මගේ අදහස ඔයාලට තේරිලා. එතකොට අදහස විතරයි. වචන වලින් බැලුවොත් දැන් මේම සාමාන්‍ය කියමු. ඕක පිළිවෙලට ආවේ නැතුනොත් ඔයාලට පැටලෙනවා මිනිසුන්ට පැටලෙනවා. දැන් එතකොට ඔබගේ අදහස, ඔබගේ වචනේ වෙනයි. එතකොට ඔබගේ අදහස තමයි මම පරිවර්තනය මට මේ හැම එකම බයිබලෙන් පෙන්නන්න පුළුවන්. දැන් අද මම පැහැදිලි විනාඩියකින්. දැන් ඔබතුමාගේ අදහස මම තව අදහසට පරිවර්තනය කරනවා මිසක භාෂා පරිවර්තනයක් නෙමෙයි එතන වෙන්නේ.
අදහස තමයි පරිවර්තනය. භාෂාව අකුරෙන් අකුර ගත්තොත් එතන වැරදි. මම පරිවර්තකයෙක්නේ. ඔව්. මම සිංහල දෙමළ පරිවර්තකයෙක්. එතකොට මම සිංහලෙන් කියන දේම තමයි දෙමළෙන් පරිවර්තනය කරන්නේ. මම එතකොට ඔබතුමාගේ හැඟීම මට කියන්නේ කනට නෙමෙයි ආත්මික දැනෙන්න ඕනේ මගේ දැනීම මම ඒ වෙලෙදී මගෙන් එළියට. ඔබතුමාට කතා කරන්නද කෙලිම මට දැන් තේරුණා නරිනේ. එතකොටද ඔබතුමාට දැනෙන්නේ ඒක හැමෝටම නෑ නේ දීමනාව. ඒක සභාවට කතා කරනකොට සභාවේ සම්කිසි කෙනෙක්ට විතරයි. දෙක දැන් ඒකට දැන් කිතුණු නොවන අයට තියෙන ප්‍රශ්නේ පුදුම දෙවි කෙනෙක් නේ. ඔයාට දැනීම දෙනවා. ඔයාත් දන්නවා සිංහල භාෂාව. ඔව්. හරිද? ඒක ඔයාම සිංහල භාෂාවෙන් ඔයාට දැනෙච්ච දේ කියන්න පුළුවන්. පුළුවන්. මම තව පරිවර්තකයෙක් අවශ්‍ය නැහැ නේ. අවශ්‍ය නැහැ පුළුවන්. අවශ්‍ය නැහැ. එතකොට එයා ඒක පරිවර්තනය එයාට දැන් උදාහරණ කෙනකොට එයා එතන ඉන්න ඕනෙත් නැහැ පරිවර්තනය කරන්න. ඉන්න ඕනෙත් නැහැ. ඉන්න ඕනෙත් නැහැ. හැබැයි මම එවෙලෙදි කියන්න ඕන දේ හිතේ තියාගෙන කිව්ව දේ කියනවනේ. මෙයා කියලා ඉවර වෙච්ච ගමන්නේ පරිවර්තනය කරන්නේ. මම මගේ හිතින් හිතපු දේ කටින් මොනව ගියාද කියලා සීකල්පනාවෙන් තොරයිනේ. බයිබලේ මකලා දෙන්න ඕනේ. මම කියන්නේ පරිවර්තනය කරනකොට ඔබ නිකණ්ඩව කතා කරනවා. තඩි ඉරේසරයක් තියෙන්න ඕනේ මේ කියන විදිහට. නිකණ්ඩව කතා කරනවා කියමුකෝ. දැන් උදාහරණ අන්නේ භාෂාව කතා කරනවා නිකණ්ඩව. මම පරිවර්තනය කරනවා. මට මොකුත් ඇවුන්නේ නැහැ. ඒ ටෙලිපැති වගේ මම ඔයා හිතපු දේ මම පරිවර්තනය කරන්න පුළුවන්. ඔව්. ඒම පරිවර්තනය පුළුවන්. හැබැයි මේ හැමෝට මේ පරිවර්තනය කිරීමේ දීමනාව නැහැ. එක්කෙනෙක් දෙන්නද. එතකොට මම කතා කරන්නේ ඇයි කියලා ඒතකොට ටෙලිපැතිම දෙන්න පුළුවන් නේ. කතා කරන්නේ ඇයි ශබ්ද තරංග යන්න ඕනේ ගිහිල්ලා වැදෙන්න ඕනේ අදාළ තැන් වලට. අදාළ පුද්ගලයන්ට. දැන් හිතන්නකෝ කාටද? දැන් ඔයාට පපේ අමාරුවක් තියෙනවා කියලා හිතමු. නෑ පරිවර්තනය කරන්න අවශ්‍ය ශබ්ද තරංගය අවශ්‍ය නැහැනේ. ඔව්. එයාගේ ටෙලිපැතිය නගන්නේ දැන්නේ. එතකොට එතන කියනවා දෙවියන් වහන්සේ රාසක් නිසා අර උඹලාගේ සීමාව තුළ එන්න අනිත් තව කෙනෙකුට තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැති භාෂාව හැබැයි කතා හිතන නෙමෙයි කතා කළ යුතුමයි. එළියට දා යුතුමයි ඒක තේරෙන්නේ. නිහඬව කතා කරන්න කියලා තනියම කතා කරන්න කියලා. තනියම කතා කරනවා කියනකොට අදහස බයිබලෙන්නේ තියෙන්නේ. තනියම කතා කරද්දී දෙවියොත් එක්ක කතා කරන රහස. ඒක ටෙලිපැති නෑ. ඒක කාටවත් ඒ කියන්නේ බයිබලයේ කියනවා නම් කාටවත් තේරෙන්නේ නැහැ කියලා ආපහු පරිවර්තකයට තේරෙන්න පුළුවන් විදියක් නැහැ. මේකනේ තේරෙනවද? භාෂා දෙක තුනක් මෙතන. සමහර දේමයන් වල ඈ ගානක් අරස යටිකිරියෙන් කතා කරනවා. ඒක වැරදි. ඒක වැරදි. කියන්නේ පාස්ටර් පින්සර් එක පිළිගන්නේ යටිකිරියෙන් කෑ ගන්නවා. අර දේමේ පටන් ගන්න ඉස්සර. යටිකිරියෙන් කෑ ගන්නවා නම් කොහොමද වැරදි. හරිද? එතකොට දැන් අපි මිනිස්සුන්ට තේරෙනවා අපි මොනවා කිව්වත් අන්තික දෙවියන් වහන්සේගේ වචනේ අපිට ඕන විදිහට පෙරලන්න බෑ. ඔව්. මේක අපිට දෙවියන් වහන්සේ විදිහට හැබැයි අදහන් මේමයි අපි අන්නේ භාෂාවෙන් කතා කරලා තව කෙනෙක්ට ඒක ලකුණක්. නෑ මේ ඒකයි. තව කෙනෙක්ට ඒක ලකුණක්. එයා ඒක දැකලා අඩේ මෙයාලා අමුතු භාෂාවෙන් කතා කරනවා. ඒක නොදන්නන්ට ලකුණක්. ලකුණක් කියන්නේ පුදුම දෙයක්. පුදුම හිතෙන දෙයක්. ශී නියමයිනේ. අමුතු එකක්. ඒකයි. එතකොට ඒකේ විවේචනය කරන කොටසකුත් ඉන්නවා. ඒක පුදුමයක් විදිහට බාරානම් දෙවියන් වහන්සේ වෙතට එන කට්ටියකුත් ඉන්නවා. ඒක ලකුණක්. එතකොට ක්‍රියාපොතේ පුදුමයටපත් වුණා. කොහොමද? අනේ කොහොමද පුදුමයටපත් උනේ? මේකලෝ ගලිලේ ජාතිකයෝ අපේ මව් භාෂාවෙන් කතා කරන්නේ කොහොමද? දෙවියන් වහන්සේ ඒ විතර නෙමෙයිනේ. ඒකට පැහැදිලිව ඇහුණා. ඒ නිසා පුදුමයටපත්. ඒ විතර නෙමෙයිනේ. එයාලා කිසිම දෙයක් තේරෙන්නේ නැති භාෂාවලුත් එතන කතා කරා. තේරෙනවද? එයාලට තේරෙන්නේ නැති භාෂාවල. ඒ විතර නෙමෙයි මෙයාලා හිටියේ නිකන් මත් වෙලා වගේ. නැත්තම් බීලා කියලා කියන්න ඕනේ නෑනේ. මේ අනකො ඔයා ඉංග්‍රීසියෙන් ජර්මනියෙන් ස්පාඤ්ඤ භාෂාවෙන් භාෂා 3-4කින්ම කතා කරනවා. මං ඔයාට කියන්නේ නෑනේ එහෙම කතා කරා කියලා බීලායි කියලා. එතන පාසාසංග ඩිකොස්ටා වීඩියෝ එකේ තියෙන එයා අඥාන ඒ වැරදි එතන වැරදි ඒක මේ පරණ කිව්සුමත් එක්ක අරන් ඇවිල්ලා බීපු එකක් නොව බීපු එකක්ද මොකද එකක් අරන් ඇවිල්ලා එන බොරුව නෙමෙයි ඒක තියෙන බොරුවක් ඇතරියා ඒ බයිබලයට පැටහෙනි සම්පූර්ණයෙන් වැරදි ඒක තියෙන නොවගේ කතන්දරේ ඔය සුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව තමයි ඔය දොස් කියන්නේ නෑ එතකොට මේ නොවගේ කතන්දරේ නෙමෙයි ඒසාය 8 වෙනි පරිච්ඡේදයේ අර්ධ 11 වෙනි පදයේ 12 වෙනි පදයට ප්‍රථම ඒ සන්දර්භය කියනවා. ඒක කියන්නේ යුදෙව්වනේ නුඹලාගේ පූජකවරුන් අර්ධ මට ඇවුම්කම් දෙන්නේ නැහැ. මම කියන පණිවිඩය නුඹලාට අරියට දෙන්නේ නැහැ. ඔවුන් අරක්කු වලින්, මිදි උස වලින්, මද්ද්‍රව්‍ය වලින් මත් වෙලා
ඔවුන් දොඩවනවා. එතකොට ක්‍රියාපොතේ තුනේ ඒකමද කියලා මං නෑ නෑ. ක්‍රියාපොතේ උනේ ඒක නෙමෙයි. ක්‍රියාපොතේ ආත්මයෙන් මත් උනේ. නෑ නෑ. එතකොට එතන යා කියපුද? අර එතන ඒගොල්ලෝ කට්ටිය බයිබලෙ කියවන්නකො. එතන ඒම වුණා. අරද ඒ නිසා දෙවියන් වහන්සේ ඒගොල්ලෝ කතා කරේ නෑ. අරද උන් කියන දෙවියන් වහන්සේ කියන්නේ කතා කරාට ඇහෙන්නේ නෑනේ පණිවිඩය. බීලා හිටියේ. ඇත්තට රියල් බීලා හිටියේ. එතකොට මෙතන ක්‍රියාපොතේ කියන්නේ භක්තිවන්ත යුදෙව්වන් කියලා තියෙනවා. එතන භක්ති වචනයක් තියෙනවා. භක්තිවන්ත යුදෙව්වන් විවිධ රටවල් වල ඉඳලා ආවා. නමුත් භක්ති නැති යුදෙව්වනුත් හිටියා. ඒගොල්ලොට මේක මේ මොන මගුලක්ද? ඇයි ඒගොල්ලොට මේ භාෂාව දන්නේ නැහැ. භාෂාව දන්න කට්ටිය පුදුමයටපත් වුණා. අනේ මෙයා කතා කරන බෑ දෙමළ භාෂාව. මෙයා කතා කරන ඉංග්‍රීසි භාෂාව. නමුත් අර මේ කතා කරපු භාෂා එක භාෂාවක්වත් තේරෙන්නේ නැති කොටසක් හිටියානේ. ඒගොල්ලෝ කියනවා මේක එක එක භාෂාව බීලානේ. අන්න ඕක තමයි ප්‍රශ්නේ. එතකොට කියනවා මේ පාන්දර 3යි. ඒගොල්ලෝ බීලා ඉන්න විදියක් නැහැ. අනිත් එක ඒ බීලා කතා කරන 3000 කෙනෙකුට එනවා. 5000 කෙනෙක් පුදුමයටපත් වෙනවා. ආන්නකෝ මේ භාෂා තුන මෙතන මේ වල කතා කරන මිනිස්සු පුදුමයටපත් වෙන්නේ શબ્ද නිසා. ආන්නකෝ තේමද භාෂා 3 4 5 6ක් කතා කරනවා නම් එක එක්කෙනා මෙයා ඉස්ප්‍රාඤ්ඤ මෙයා හින්දි මෙයා චීන කතා කරනකොට බීල වගේ පේන්නේ නැහැ. බීල වගේ පේන්න නම් අමුතු භාෂාවක් නිකන් වැනි හරි තේරෙනවද ආත්මයෙන් පූර්ණව ඒක තේරුම කොහොමද? ඒක තමයි අලුත් බ්‍රෑන්ඩ් එකක් ගහලා කියලා එයාලා කියන්නේ. මේ වෙනද බොන බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි මෙයාලා අලුත් දෙයකින් මත් වෙලා. නෑ නෑ එහෙමද ඔබතුමා පෙන්නපු විදියට එහෙම කරන එයාට භාෂාව කියන්නේ කොහොමද ඇහුනේ? මොකද ඒ භාෂාවල් ඒ අය අහන් ඉන්න හින්දා එතෙන්දී විවිධ භාෂාවලුත් ඒ දීමනාවත් ඇතුල් වුණා. දීමනා දෙකක් මම කියවනේ. විවිධ භාෂා දීමනාවත් එතෙන්දී ක්‍රියාත්මක වුණා. අන් භාෂා දීමනාවත් එතෙන්දී ක්‍රියාත්මක වුණා. නමුත් සඳහන් වෙන්නේ නැහැ නේ. එතන සඳහන් වෙන්නේ පිටේ ඉන්න අයනේ බැලුවේ එතන විස්තරේ. එතකොට විවිධ එයාලගේ භාෂා තේරුණා කියලා විතරයි සඳහන් වුනේ. ක්‍රියාපොත ලියන්නේ ලූක්නේ. වෛද්‍ය ලූක් ලියන්නේ. එයා කියන තේවපුලුවේ මම පිළිවෙලට මේක වාට ලියන්න. හරිද? එතකොට එහෙම ලියනකොට එතන පැහැදිලි කරන කොටස් දෙකක් හිටියා. භක්තිවන්ත යුදෙව්වන් හිටියා. අභක්තික යුදෙව්වොත් හිටියා. දැන් ඔක්කොලටම තේරිච්ච නැති භාෂාවලුත් එතන කතා කරානේ. තේරෙනවද? ඒකෙන්දනේ බීල වගේ කියලා කිව්වේ. දැන් වෙන භාෂාවක් කතා කරලා බීලා වගේ වෙන්නේ විදියක් නැහැනේ කිතුනවනේ. දැන් හිතන්නකෝ මම නෑ නේද? දැන් හේතු දක්වනවා. හින්දි කතා කරනවා. නෑ නෑ. ඒගොල්ලෝ බීලා වගේ කියන්න රචනය විතරක් නෙමෙයි කියන හේතුත් දක්වනවා. මූ ගලිලේ ජාතික. මූ කොහොමද වෙන භාෂාවල් දන්නේ? ඒකයි සැකයක් ඇති උනේ. අනිවාර්යෙන් බීලා වෙන්න. ඕක දිහා බලලා තමයි අසංගදී කොස්තර දේවගතුතුමා හිතන්නේ අන්‍ය භාෂාවයි අන් භාෂාවයි කියන්නේ මේ විවිධ භාෂාවල්. ආත්මෙන් මත් වෙලා හිටියේ. ආත්මෙන් මත් වෙලා හිටියේ. කියන්නේ ආත්මය කියන්නේ මොකද්ද? ආත්මය කියලා කියන්නේ ඔයාගේ ඇතුලේ ඉන්න පුද්ගලයාට කියන්නේ. දෙවියන් වහන්සේ. එතකොට දෙවියන් ආත්මය කියලා කියන්නේ මම කියන්නේ ඔයාගේ ආත්මය කියන්නේ. ඔයාගේ ආත්මය කියන්නේ ඔයාගේ ඇතුලේ ඉන්න පුද්ගලයා. දෙවියන් වහන්සේ කියන්නේ ඒ ස්වරූපයට අපිව මැව්වා. නෑ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ආත්මය. ආත්මය. එතකොට කියන්නේ ආත්මය මත් වෙනවා කියන්නේ කොහොමද? ආත්මය මත් වෙනවා කියන්නේ ඒක මත් වෙච්ච නැති කෙනෙක්ට තේරෙන්නේ නැහැ. ආත්මෙන් මත් වෙච්ච කිතුණුවෙක් ඉන්නවනම් කිවන එක කෙදිරි ගෑමක් දරා ගන්න බැරි අමුතු ෆීලින් එකක් ඒක. ඒක ලැබපු කිතුණුවා මාත් එක්ක එකක වෙයි. ඒක ලැබපු නැති කිතුණුවා එකක වෙන්නේ නැහැ. දැකලා තියෙනවා. අරක්කු බිව්වම මත් වෙන්නේ. තේරුණාද? එතකොට මොකද ඇල්කොහොල්නේ අපි පාලනය කරන්නේ. සුද්ධාත්මයෙන් මත් වුණාම සුද්ධාත්මයන් වහන්සේ තමයි අපි පාලනය කරන්නේ. පැහැදිලිද බ්‍රදර්? හරි එතකොටද මේව තමයි සුද්ධාත්මයන්ස පාලනය කරනවා කිව්වාම බයිබලේ නම් කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ පැමිණිකල් ගියන මල සාක්ෂිකාරය වෙනවා කියන්නේ. අන්කන්ට්‍රෝල් වෙනවා නෙමෙයි. කියන්නේ 100 වැඩි වෙලා අර්ධ 100 කියන්නේ මේමනේ ආත්මයන් වහන්සේ පැමිණි බයිබලේ කියන්නේ මම යනවා ගියාට පස්සේ සුද්ධාත්මයන් වහන්සේ පැමිණියාට පස්සේ සියලු සත්‍යතාවයන් වල නුඹලාට බග පෙන්වයි ඉක්මවයි. එතකොට එයාගේ චරිතමය වෙනස එයාගේ හැමදේම වෙනස. එතකොට බයිබලයේ කියනවනේ අන් භාෂාවෙන් කතා කරන්න තමාම වර්ධනය කරගන්නවා කියලා. ඒත් ඒ කියන්නේ ඔයා මේ ඉංග්‍රීසියෙන් කතා කරා කියලා මම වර්ධනය වෙන්නේ ඉතියා ඔයා වර්ධනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන භාෂාවක් කතා කරන්න ඕනේ গুপ্ত දෙවියන් වහන්සේත් එක්ක කතා කරන භාෂාව. එතකොට අර මත් වෙලා වගේ වර්ධනය වෙනවා. වර්ධනය වුණාට පස්සේ ආපු දැනගන්ම උකහාගෙන තියෙන්නේ. ඒ දැනගන්ම තමයි පස්සේ ගිහිල්ලා සුභාරංචි විදියට දෙන්නේ. නෑ මේකනේ ප්‍රශ්නේ. කියන්නේ මේමනේ වර්ධනය වෙන්නේ බයිබලේ තියෙන දේ අපි කතා කරනවා. මෙතන තියෙන්නේ බයිබලයේ තියෙන දේ කතා කරාම වර්ධනය වෙන බයිබලයේ තියෙන සැබෑවනේ. එතන කියනවා අන් භාෂාවන් වල කතා කරලා
අනිත් අයට තේරෙන්නේ නැති රාසා කතා කරන එක න. අන් භාෂාවන් කතා අන් කරන්නේ භාෂාවන් කියන එක තේරෙනවනේ. මම කතා කරන එක නෙමෙයි තව අන් අපි භාෂා. බයිබලේ තියෙනද කියමුකෝ. ඔව්. කියන්නේ පළවෙනි කොරින්ති 14 වෙනි අන් භාෂාවන් කතා කරන කෙනා අර්ධ තමන් කතා කරන දේ අනිත් අයට තේරෙන්නේ නැති නිසා එයාගේ වර්ධනය උදෙසා කතා කරනවාය. නමුත් අන් භාෂාවලින් කියන්නේ මොනවාද අනාවැකි නෙමෙයි මොනවාද ධර්ම වාක්‍ය කියන එක නා. සභාව වර්ධනය එතකොට ධර්ම වාක්‍ය කියන එක නා එයා සභාව වර්ධනයේ පිණිස. එතකොට ධර්ම වාක්‍ය කියනකොට මිනිසුන්ට අවබෝධයක් ඇති වෙනවා, දැනුමක් ඇති වෙනවා. ඒ නිසා වර්ධනය. එතකොට තමයි තේරෙන්නේ බයිබල් පදේ මොකද බ්‍රදර්? පළවෙනි කොරින්ති 14. 14 කියන්නේ 6 7 එතනම තියෙනවා බ්‍රදර් පැහැදිලිවම තේරුණාද? මෙන්න මෙහෙම. අන් භාෂාවෙන් කතා කරන කෙනා තේරුම් කරලා නොදෙතොත් කියලා. තේරුම් කරලා දුන්නේ නැත්නම් තමයි ධර්ම වාක්‍ය පවසන කෙනා උතුම් කියන්නේ. තේරුම් කරලා දෙනවනම් අපි මේ වචනේම ගමු. තේනකොට මේ රාසක් කතා කරන මේ පුද්ගලයා ඒ තේරුම් කරලා දෙන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේක රාසක් කතා කරලා තේරුම් කරලා දෙනවා. මේක රාසක් නෙමෙයි. තේරුම් කරලා දෙන්න ඕනේ නෑනේ රාස. අහන්නකෝ එක භාෂාවක් ඇතුලේ කොච්චර දේවල් තියෙද? හරිද? ඒ කියන්නේ අන්‍ය භාෂාව ඇතුලේ රහසුත් තියෙනවා. තේරුණාද? ඒ වගේම අනාගත වාක්‍යයක් තියෙනවා. ඒ වගේම ධර්ම වාක්‍යයක් තියෙනවා. එතකොට අන්‍ය භාෂාවෙන් දෙවියෝ කියන හැමදේම රහසයි. තේන රහස තේරුම් කරලා දෙන්නේ නෑ. රහස කාටවත් දැනෙන්න සලස්සන්නේ නැහැ. හැබැයි තේරුණාද? රහස එහෙමයි. හැබැයි ධර්ම වාක්‍යයක් හෝ දෙවියන් වහන්සේ අන්‍ය භාෂාවෙන් කතා කරද්දී සිටුවිල්ල આવතින් ධර්ම වාක්‍යයක් හෝ නැත්නම් අනාගත වාක්‍යයක් ඒක පරිවර්තනය කරලා කියන්න පුළුවන් නම් ඒක අර ධර්ම වාක්‍ය පවසන්නට වඩා උතුම් කියලා තමයි බයිබලයේ කියන්නේ. නේද? බයිබලයේ මකලාට පැත්තේ අසංගදී කොස්ත වාස්ත කියන ටික ලියන්න. නෑ. එහෙම නෙමෙයි. ඒක එකඟයි. උතුම් කියන එක අසංගදී කොස්ත එකඟයි. මමත් එකඟයි. එතකොටම පැහැදිලිනේ බ්‍රදර් වෙන භාෂාවක් කියලා. ඒතර උතුම් කියලා කියන්නේ තමන් දොඩවන භාෂාව, තව කෙනෙකුට තේරෙන්නේ නැති භාෂාව, අරද නිකන් දොඩවන මිනිස්සයාට වඩා අර බයිබලේ කියනවානේ අර ඉනෝගත් මිනිස්සු ආව 30ක් කියලා හිතයි. ඒ වගේ කතා කරනවා. මං අහන්නේ ඇයි එහෙම ලිව්වේ? නෑ දැන් විවිධ මම ඉවර කරනවා. ඒකට අන්න එතන පොයින්ට් එක. ඒම කියන බා මිනිසුන්ට දැන් තේරෙන්නේ නැති නෑ නෑ ඒම කියන බා මිනිසුන්ට වඩා අර්ථවත්ව කතා කරනවා. පෞල් මම තව තැනක කියනවානේ. මම ඔබලා නොදන්න භාෂාව 16000 කතා කරත් වැඩක් වෙන්නේ ඒ කියන්නේ නොදන්න භාෂාවල් තියෙනවා. නෑ නෑ තේනත් නැති දෙයක් අරන් කෝට් කරන්නේ කොහමද පාවුල්තුමා? නෑ නෑ මම නොදන්න භාෂාව තියෙනවද? මම කියන්නේ මම දන්නේ ඉංග්‍රීසි දන්නවා, දෙමළ දන්නවා, සිංහල දන්නවා. එතකොට මම දන්නේ නෑ භාෂාවන් 7ක් මම දන්නේ නෑ. ඒ වගේම අනිත් භාෂාවක් තියෙනවා ඔබ දන්නේ නෑ. ඒක තේරුණාද? අසංකටි කොස්ත භාෂා දන්නේ නෑ. ඒක හින්දේම කියනවා. දන්නේ නැති විෂයක් ගැන කතා කරලා නිකන් එරෙනවනේ. දැන් බයිබලයේ පැහැදිලිවම දැන් මම අරන් පෙන්නෝනේ බයිබලයේ. දැන් උදාහරණ කෙනෙකුට අන්‍ය භාෂාව මොකටද දෙවෙනස දුන්නේ? තමන් පෞද්ගලික වර්ධනය වෙන්නද සුභාරංචි කියන්නද? ඒක අපි අවසානයේ කියමුකෝ. දැන් අන්‍ය භාෂාව දීමනාව. අන්න එයා අහුව ඒක මහකම්. එයා අහනවා තේරුණාද? ආත්මය නෑ ඒ දීමනාව අරමුණ මොකද්ද? පර්පස් එක මොකද්ද? ඔව් පර්පස් එක. තේරුණාද? පර්පස් සම්පූර්ණයෙන්ම භාෂාවක් ඒක. භාෂාවක තියෙන අරමුණු කොච්චර තියෙනවද කියලා ඇහුවොත් කොච්චරක් තියෙනවා. ඒ භාෂාවේ අරමුණ මොකද්ද? අනාගන්න හරිද? ඒ භාෂාවට පරිවර්තනය කරන්න පුළුවන්. පරිවර්තනය කරන්න පුළුවන්. භාෂාව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒයි තුන් දෙනෙක් දෙන එක නතර කරන්න පුළුවන්. ඒ පළවෙනි එක කතා කරනකොට තව කෙනෙකුට ආවනම් ඉස්සර කතා කරන්න වෙන්න වෙනවා. ඒක පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ආත්මය වර්ධනය වෙනවා. ඔව් ආත්මය වර්ධනය වෙනවා. ආත්මයක් වර්ධනය වෙච්ච නැති කෙනෙක්. ඒ කියන්නේ ආත්ම දැනුමෙන්ද වර්ධනය වෙන්නේ නැත්නම් කියන්නේ ආත්මය වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ ආත්මේ charge වෙනවා එකක්. charge වෙන්නේ ආය වචන කිව්වා. charge වෙනවා කියන්නේ මත් වෙනවා. දැන් ක්‍රියාපොතේ දැනුමෙන්නේ වර්ධනය වෙන්නේ. අර මත් වුණා වගේ දෙයක් වෙනවා. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක විදලා බලන්න. හරි. එතකොට මත් වීම තමයි වර්ධනය. මත්වීමක් සිදු වෙනවා. වර්ධනය කියලා කියන්නේ මත්වීම ඇතුලෙන් අවබෝධ වෙනවා. මොනවද අවබෝධ වෙන්නේ? දෙවියන් වහන්සේ කොහොමද අවබෝධයක් වෙන්නේ? දැනුම තමයි එන්නේ. ඒ දැනුමනේ සිංහලට පරිවර්තනය කරන්නේ. ඒකනේ බයිබලයේ කියන්නේ. තේරුණාද? කරොත් දැනුම පරිවර්තනය කරන්න ධර්ම වාක්‍ය පවසන්නට වඩා උතුම් වෙනවා. ඒ පරිවර්තනය කරන්න පුළුවන් නම්. එතකොට පැහැදිලි. එතකොට දැන් අපි පල්ලියට ගියාම සමහර කට්ටියට පරිවර්තනය නැතුව
දැන් උදාහරණයක් ඔබතුමා කියන පරිවර්තන නැතුව නිකන් කියවනවානේ. ඒක ගොඩාක් පරිවර්තන නෑනේ. එහෙනම් එයාලා උතුම් නෑ. උතුම් නෑ නෙමෙයි. එයාලා උතුම් වැඩේ කරන්නේ නෑ. එයාලා උතුම් නෑ නෙමෙයි උතුම් වැඩේ කරන්නේ. නම් ඔයගොල්ලෝ යන සභාවන් වල එන වෙනවා නම් අන්‍ය භාෂාව තේරුම් කරලා දෙන්නේ නැත්නම් උතුම් වැඩේ තේරුණාද? එයා ධර්ම වාක්‍ය පවසන එක උතුම්. අන්‍ය භාෂාව තේරුම් කරලා දෙනවා නම් ධර්ම වාක්‍යයට වඩා අරක තමයි උතුම්. හරිද? හරි. ඔබ අන්‍ය භාෂාව කතා කරේ නෑ කියලා ඔබ කියන වෙන්න එපා. ඔබ අනිත් අයට තේරෙන භාෂාවන් වල ධර්ම වාක්‍ය කියන කෙනෙක් නම් ඔබ දේ වචනේ උගන්වන කෙනෙක් නම් අර මොදර්න භාෂාව කතා කරන කෙනාට වඩා ඔබ උතුම්. ඕක අදහන්නන්ට ඇති ලකුණක්. අදහන්නේ ජේසුස් නම් ඔයාට තියනවම තමයි. අපේ වෙලාව බලලයිමු. හරි. එතකොට දැන් අපි නැවතත් අපි හම්බ වුණා. අපේ අවස්ථාවද යම් දෙයක් කතා කියන්න පාස්ටර් පින්සරට අමතක වුණා නම් නැත්නම් අතපසු වුණා නම් විනාඩි 5ක කාලය තියෙනවා මම නිම කරන්න ප්‍රථම ඒ කාලය තුළ ඒක කියන්න පුළුවන්. හරිද? මම පිළිවෙලට යන්න. හරි. හලෙලුයා. විවිධ භාෂා කතා කරන එක ආත්මීය වර්ධනය වෙන්නේ නැහැ. තේරුණාද? පාස්ටර් කොස්තා කිව්වට එහෙම ආත්මීය වර්ධනය නැහැ නෑ. ඉංග්‍රීසි දෙමළ සිංහල කතා කරාම ආත්මීය වර්ධනය වෙන්න එපයි. තේරුණාද? එහෙම වෙන්නේ නැහැ. ඒකේ බැලුවම තේරෙනවා 1 කොරින්ති 14:4 කියනවා අන් භාෂාව. ඒ කියන්නේ දෙවියන් වහන්සේ සමග මේ කතා කරන මේ ශබ්ද තරංග හඬකේත නිකුත් කිරීම. ඒක තමයි අපේ ආත්මේ charge වෙන භාෂාව. තේරුණාද? ඒ වගේම අදහන්නට ඇති ලකුණු අදහන්නට ඇති ලකුණු මම අර ගිය දේශනාවෙත් පෙන්නුවා. අදහන්නට ඇති ලකුණ ඒ කියන්නේ මෙන්න මේ විවිධ ඒ කියන්නේ සිංහල දෙමළ ඉංග්‍රීසි වගේ විවිධ භාෂාවල් නෙමෙයි. එහෙනම් විවිධ භාෂාවල් ඔක්කොම කතා කරන ඔක්කොමලා අදහන්න වෙන්න එපා බ්‍රදර්. තේරුණාද? ඒක නිසා අදහන්නන්ට ඇති ලකුණු කියලා කියන්නේ අදහන පුද්ගලයා ඒ කියන්නේ ලකුණක් වෙන්න පුදුමයක් තියෙන්න ඕනේ. පුදුම භාෂාවක් වෙන්න ඕනේ අදහන්නන්ට ඇති ලකුණක් වෙන්න. ඒක පුදුම භාෂාවක් ඔබට තියෙනවා නම් ඔබ අදහන්නේ. තේරුණාද? එහෙම නැතුව මේ චීන ජපන් හින්දි කතා කරන ඔක්කොමලේ නැත්තම් අදහන්න වෙන්න ඕනේ අසංගති කොස්ස දේවගතුමා කියන විදිහට. ඒ ටික අපි කියවුවනේ. අපි යමු ටික යටට. ඒ වගේ මෙයා අර විද්‍යාත්මකව පැහැදිලි කළ දෙනවා. මොකද්ද මේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මේ භාෂාව ගැන කතා කරනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ එයාලා හැටියට බැලුවම මේක භාෂාවක් නෙමෙයි කියලා. තේරුණාද? බයිබලයේ පැහැදිලිවම කියනවා දෙවියන් වහන්සේගේ ප්‍රඥාව දෙවියන් වහන්සේගේ දේ ප්‍රඥාව මිනිස්සයාට මෝඩකමක්. මිනිස්සයාට ඒක තේරෙන්නේ නැහැ කියලා. ඉතින් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ දෙවියන් වහන්සේ තුල ඉන්න ශුද්ධාත්මේ පූර්ණ දරුවෝ නැහනේ. එතකොට ඒක දිහා බලන් ඇවිල්ලා කතා කරන එකක් විදිහට තමයි මට පේන්නේ අසංගති කොස්තා දේවගතුමා කතා කරන්නේ. හරිද? එතකොට මේ ලෝකේ දැනුමනේ මොකද හාවර්ඩ් විශ්වවිද්‍යාලේ තව විශ්වවිද්‍යාල කිහිපයක් නම් කියන ඒ ඔක්කොගෙම තියෙන්නේ මේ ලෝකේ දැනුම. එයාලට මේ කුඩා මේ අපිට අත්තටම කිව්ව දේව වචනේ කියද්දට කුඩා දරුවෙක් විදියට දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න ඕනේ. එයාලා කුඩා දරුවෙක් විදියට නෙමෙයිනේ. එයාලා මේ ලෝකෙ මිනිසුනේ. ඒ ලෝකේ දැනුමෙන් නොසිස් කියන දැනුමෙන් තමයි එයාලා මේ ලෝකේ දේවල් මේව කතා කරන්නේ. තේරුණාද? එතන වැරද්දක් තියෙනවා මම පැහැදිලිව දකින. ආත්මීය වර්ධනය කරගෙන ඇවිල්ලා බ්‍රදර් ධර්ම වාක්‍ය පවසන එක ගැන කතා කරා. අපි දැන් කතා කරන්නේ ආත්මය මම වර්ධනය කරගත්තොත් විතරයි. තේරුණාද? මට ගිහිල්ලා සැබෑ දෙයක් කතා කරන්න, ඒ කියන්නේ මට වර්ධනය වෙන්න අවබෝධයක් ආවොත් විතරයි මට ඒ දැන් ඔයාට අදාළ රහස් කියලා කියන්නේ එයා කියනවා බයිබලයේ රහස් 8යි දුන්නේ තවත් රහස් දෙන්නේ නැහැ කියලා. එතකොට ඔයාගේ ජීවිතේ ඔයාව ගොඩ යන්න පිණිස මට කතා කරන්න ඕන බයිබලයේ මුල් සාරාංශේ රහස් 8 ඇතුලේ. තේරුණාද? මම ඔයාගේ ජීවිතේට මොනවා හරි උපදේශයක් දෙන්න, මොනවා හරි අපි හිතමු ආත්මික කරන්න ඕනේ රහසක් කියලා. තේරෙනවද? දැන් හිතන්නකෝ ජේසුස් වහන්සේ මැටි අරන් ඇස් බෝල දෙකට ඔබලා ඇස් දෙකෙත් ගෙඩි දෙක මැව්වා. ඔය කරපු විදිය රහස කියලා දුන්නාසේ. තේරෙනවද? ඒ වගේ විවිධ පුද්ගලයන්ට උපකාර වෙන ආත්මික රහස් තියෙනවා.
මේ රහස් එලිදරව් වෙන්න නම් තේරුණාද අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ සමග මේ රහස් කතා කරන භාෂාව කතා කරාට පස්සේ ඒ රහස් එලිදරව් වෙනවා මෙයාට මේක තමයි කරන්න ඕනේ කියලා. ඔයාලා දැකලා ඇතිනේ දේවදාසවරු සැබෑ දේවදාසවරු කරනකොට ආත්මික කාරණා වුන් කරනවා. දෙවි ජේසුස් වහන්සේ උනත් ආත්මික කාරණා කරා. ආත්මික කාරණා කරලා තමයි වතුර අරන් ඇවිල්ලා මේකට දාන්න කිව්වා. දාන්නට පස්සේ මිදියුස වුණා වතුර ටික. ඒ වතුර අරන් ඇවිල්ලා දැම්මට පස්සේ ඒක මිදියුස වෙන්න එයා කරපු ඇදහිල්ලේ තාක්ෂණය මොකද්ද? ඒ ඇදහිල්ලේ තාක්ෂණය කොහෙද බයිබලයේ ලියලා තියෙන්නේ? ඒක දැන් එයා කියන දැන් බයිබලයේ තියෙන රහස් ටිකට අදාළව තේරෙනවද ඊට වැඩිය රහස් නැහැ නේ. එහෙනම් ඇයි බයිබලයේ ලිව්වේ? තේරුද මම මේ බයිබල් පද අරන් ඇවිල්ලා තියෙනවා මම ඔයාලට ඕනනම් බ්‍රදර්ට දාන්නම් ඔක්කොම බයිබල් පද ටික ඔක්කොම දාන්න මේක යටින්. හරිද? එතකොට ඇයි දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ පැමිණි කල නුඹලා සියලු සත්‍ය කරා මඟ පෙන්නනවා කියලා. එහෙනම් අර ඔක්කොම මඟ ටික බයිබලේ පෙන්නුවා නම් ශුද්ධාත්මයන්න් වහන්සේ සියලු සත්‍ය කරා ඔක්කොම සියලු සත්‍ය බයිබලේ ලියලා තියෙලා තමයි. හැබැයි එක එක පුද්ගලයාට අදාළව ඒක ජීවිතයට හරියන විදියට තේරෙනවද ජීවිතවලට ජීවිත ගලව ගන්න ගොඩනග ගන්න එක එක ප්‍රශ්න වලට තමන්ගේ ඕන විදියට බයිබල් පද හරව සමහර ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව ශුද්ධාත්මයන්න් වහන්සේ පැමිණි කල සියලු සත්‍ය කරා මඟ පෙන්වනවා. අනිත් එක බයිබලයේ කියන්නේ මේ පොතකට සමාන සීමා වෙච්ච එකක් නෙමෙයි. දේව වචනේ තියෙන හදවත නැමැති මේ පෞරු තමයි මේකේ තමයි ලියලා තියෙනවා. කියන්නේ දේව වචනේ සදාන් වෙන්නේ. තේරෙනවද? පොතද සමාන කරලා තියෙන්නේ. මම ඒකත් දාන්නම්. හරිද? හදවත නැමැති අපේ හදවතේ තමයි දෙවියන් වහන්සේ මේ කොටලා තියෙනවා. ඒ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ පැමුණා කියන්නේ දේව වචනේ පැමුණා. අපි බයිබලේ කියවන්න අවශ්‍ය නැහැ. හදවතේ කොටලා තියෙනවා නම් ඉතින් හදවතේ කොටලා තියෙනවනේ. තේරුණාද? බයිබලේ කියවන්න අවශ්‍යයි. බයිබලේ නෑ මූලික අපේ දාත්ත ටික. වෙලාවට ඔබතුමා සමහර අය ඕක වාසියට පෙරලා ගන්න පුළුවන්. බ්‍රදර් ඔයා කියනක ඇත්ත. කියන්නේ ඔබතුමාට වචනේ මතක නැත්නම් හදවතේ කොටලා තියෙන එක ඔබට මතක නැහැ කියලා මිනිස්සු ප්‍රශ්න කරන්න පුළුවන්. කරන්න පුළුවන්. තේරුණාද? හැබැයි දේව වචනේ කියනවා නුඹලා පිටුවල ලෙමේ තීන්ත වලින් නොව මම නුඹලාගේ හදවතේ තේරුණාද දෙවියන් වහන්සේගේ වචනය උන්වහන්සේ කොටලා තියෙනවා කියලා. හැබැයි මේ කොටලා තියෙන වචනය මේ බයිබලයේ දිහා බැලුවට පස්සේ තමයි ඇතුළාන්තයේ ඉන්න ජේසුස් වහන්සේ එහෙම නැත්නම් වාක්‍ය අනුව ඇතුළාන්තයේ ඉඳන් ඒකේ තව දිග පළල කියලා දෙන්නේ. තේරුණාද? මේක ආත්මිකයි. මේවා මේ භෞතික මේ හාවර්ස් කොලෙජ් එකේ උපාධි ටික ගත්තයි කියලා ඕව මේව කරන්න බෑ. මේවා නම් දෙඩිවිලි නම් ඒව ගොන් දෙඩිවිලි වෙන්න ඕනේ. හරි. තව තියෙන ගොඩක් මම ඒවා හිමීට මගේ ගෲප් එකේ හරි නැත්නම් බ්‍රදර් එක්කම හරි වෙන වෙලාවක හරි කතා කරමු. මට වෙලා නම් මදි මේ මම විහිළු වගේ තමාරත් දේවල් තියෙන ඒවා හරිත් නැහැ කියන්නේ යා කියපුවා මට එහෙම පිටින් අඥාන බයිබලයට විරුද්ධ කතා. දැන් උදාහරණ කියනකොට ඔබ තේරුම් ගන්න හාවර්ඩ් විශ්වවිද්‍යාලය. දැන් ක්‍රිස්තියානි අය කිව්වම ලෝකයේ 33.5යි ඉන්නේ. ඒකෙන් ඇත්තටම රෙපර්මාදු ක්‍රිස්තියානි අයනේ 105ක් වගේ. ඒකෙත් පෙන්තකොස්ත සභාවෙත් සුවල්ප දෙනෙක් තමයි මේ අන්‍ය භාෂාව කතා කරන්නේ. ඒ නිසා ඒගොල්ලොත් කතා කරන 1906න් පස්සේ 80 රිවයිවල් එකෙන් පස්සේ. එතකන් මේ නොමැති භාෂාවන් කියන්නේ ඒ කාලේ අපි දන්නවා ගොඩක් සේවාවන් ලෝකෙ සිදු වුණා. සුභාරංචි පැතිරි ගියා. නමුත් ඒක අය අන්‍ය භාෂාව දීමනාව භාවිතා කරා, බයිබල් පරිවර්තනය කරා. මිෂනරිවරුන් ඇටියට එක රටවල් වලට ගිහලා සුභාරංචි කිව්වා. ඒ නිසා අන්‍ය භාෂාව දීමනාව ඒ යුගයේ අත්‍යවශ්‍ය වුණා. දැන් වර්තමානයේ අත්‍යවශ්‍ය. නමුත් වර්තමානයේ කිතුණුවන් කතා කරන නිසා ඒගොල්ලෝ එක්ස්පෙරිමන්ට් කරපු නිසා තමයි හාවර්ඩ් විශ්වවිද්‍යාලේ ඒගොල්ලෝ මේක භාෂාවන් කියලා කිතුණුවන් කියන නිසා භාෂාවට ආවේනික ලකුණු තියනවාද නැත්නම් විවිධ අය අන්‍ය භාෂාව කියන පින්සර වගේම විවිධ මත දරන අය ඔබට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා කෝකද ඇත්ත මේ භාෂාවද බයිබලයේ කියන විදියට අර්ථ තියෙනවා කියනවා කතා කරන. එතකොට ඒකත් එක්ක සංසන්දනාත්මකව තමයි හාවර්ඩ් විශ්වවිද්‍යාලේ උගත් අය මේ ගැන නිරීක්ෂණය කරලා ඒගොල්ලෝ ඉදිරිපත් කරේ මේක වෙන දීමනාවක් වෙන්න පුළුවන්. නමුත් භාෂාව ගණේට මේක දාන්න බෑ. නැත්නම් ඒක වැරදි හරි කියලා හාවර්ඩ් විශ්වවිද්‍යාලේ කිව්වේ නෑ. ඒක භාෂා ගණේට කියන්න ඕනේ නම් අනිත් භාෂාවට මේක සමාන නැති වෙන මොනවද දෙයක්. මේක භාෂාව කියලා කියන්නේ නිර්වචනය කරන්න බෑ කියන එක තමයි කිව්වේ. ඒ වගේම තමයි අදානන්ගේ ලකුණු. එතකොට මටත් කියන්න වෙන්නේ මම අදානන්ගේ කැටගරියට මමත් වැටෙන්නේ නැහැ. හේතුව මම අන් භාෂාවන් කතා නොකරන නිසා වෙන්න ඇති. ඒක ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ කිතුණුවන් සේවය ලකුණු 4ක් තියෙනවා. කිතුණු සේවය කියන්නේ ඉන්නවා. ඒක මම විශ්වාස කරන්නේ අන් භාෂාවන්
කතා කිරීම දීමනාව මට තියෙනවා කියලායි මම භාෂා කීපයක් කතා කරන නිසා ඒක සුභාරංචි වැඩි නිසා පාවිච්චි කරන නිසා ඒක භාෂාව ලැබිච්ච නිසා. ඒ වගේම අන් භාෂාවන් කතා නොකරන අය ඔබ කලබල වෙන්න ඕනේ. අන් භාෂාවන් කතා කිරීම සහ පරිවර්තන කියන දීමනාව හැමෝම ඒ දීමනාව නැහැ කියලා පැහැදිලි කරන්න තියෙනවා. ඔබ හිතලා බලන්න ඔබගේ පරිසරය තුළ අන් භාෂාවන් කතා කරන අය අදන්නන්ද කියලා. එහෙනම් කතා අන්‍ය භාෂාව කතා කරන අය විතරයි අදන්නන් වෙන්න ඕනේ. අනිත් අය නොහදන්නන් වෙන්න ඕනේ. ඒ නිසා නෑ වැරදි දෙයක් සමාජගත වෙන්න හදනවා. හතරක් තියෙනවා. මේ හතරෙන් එකක් හරි අදහන්නන්ට ඇති ලකුණු යකුන් දුරු කරනවා, අන් භාෂාවෙන් කතා කරනවා, රෝගීන් සුව කරනවා, තේරුණාද? මරණීය විස වර්ගය ශරීරගත වෙන හානිය වෙන්නේ. මේ ලකුණක් හරි ඔබට තියෙනවා නම් ඔබ අදහන්නේ ඒව නැත්තම් අදහන්නේ නෙවෙයි. අනිවාර්යයෙන්. ඒක ඇත්ත. කිතුණුවෙකුට තියෙනවා එයා දරුවෙක් වීමේ බලය. කියන්නේ යම් පමණ දෙයකින් දරුවෙක් කියලා නෙමෙයි එතන කියන්නේ මං කියන තැන. අනේක තමයි දැන් යෝහන් 1:12 කියනවා යම් පමණ දෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්නවද අදා ගන්නවද ඒ ප්‍රමාණ දෙනා දෙවියන්වහන්සේගේ දරුවෙක් වීමේ අයිතිය. ඒකට දරුවෙක් වෙනකොට නැවත ඉපදීම. නැවත ඉපදෙන්නේ ආත්මයෙන් ඉපදීම කියන එක. යම් කෙනෙක් ආත්මයෙන් වාසී ඉපදෙනකොට එයාට ලැබෙනවා දෙවියන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේගේ හික්මවීම. ඒ නිසා තමයි යේසුස් වහන්සේ කියපු පරිදි බයිබලය දේවා ආනුභාවයෙන් නික්මවී දුන්න එකක් කියලා. ඒ නිසා බයිබලයේ රචනා කරපු කතුවරුන් 40 දෙනාම කියන්නේ මේක අපේ භාෂාව නෙමෙයි, අපේ දැනුම නෙමෙයි, සුද්ධාත්මයන් වහන්සේ අපට දුන්න දෙයක්, පණිවිඩයක් කියලා. ඒ නිසා අපේ සමගන රැඳී සිටියට ස්තුතියි. ඔබට ගොඩාක් කාරණාවන් පැහැදිලි කරගන්න පුළුවන් ඇති. ඔබ නිවැරදි තීරණයක් ගන්න, නිවහල්ව තීරණයක් ගන්න. දෙවියන් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා.